එය අහස කළු කරමින් මහා වර්ෂාවක් ඇදහැළුණු සන්ධ්‍යාවකි. ජනේල වීදුරු මත වෙදී විසිරෙන වැහිබිඳු දෙස රොෂාන් බලා සිටියේ නිරුත්තරවය. ඔහුගේ කාමරයේ මේසේ මත වූ පරිගණක තිරය විවිධ දත්තවලින් පිරී තිබුණද ඔහුගේ මනස තිබුණේ සාලේ නැසෙන අමුතුම හඬක් වෙතටය. ඒ හඬෙහි තිබුණේ අතීතයේ කොහේ හෝ තැනක සැඟවුණු හුරු පුරුදු බවකි. නිර්මලා, කාලය කියන්නේ හරිම අමුතු දෙයක් නේද? අපි හිතනවාට වඩා ඒක වේගෙන් ගලාගෙන යනවා. ඒ හඬ ගැඹුරුයි, මధుරය. එය ඔහුගේ මවගේ පැරණි මිතුරියක වන සඳුනිගේ හඬයි. වසර ගණනාවකට පසු ඇයගේ පැමිණීම නිවසට අමුතුම ප්‍රබෝධයක් මෙන්ම නිහඬ ආතතියක්ද ගෙනාවිය. රොෂාන් සාලයට පැමිණෙන විට සඳුනි සෝෆාවේ වාඩි වී සිටියාය. ඇය ඇඳ සිටි වස්ත්‍රයේ වර්ණය හරියටම නිල් පැහැති අහස අන්ධකාරයට හැරෙන්නට මොහොතකට පෙර ඇතිවන ඒ මනස්කාන්ත වර්ණයට සමානයි. ඇය දෙස බලන විට ඇය හුදි කාන්තාවකට වඩා කිසිවකුට කියවිය නොහැකි අබිරහස් පොතක් වැනි විය. "ආ රොෂාන්, දැන් ඔයා ගොඩක් පරිණතයි." ඇය ඔහු දෙස බලා පැවසුවේ සිනහවකිනි. ඇගේ ඇස්වල තිබුණේ වචනවලට පෙරලිය නොහැකි ගැඹුරු සාගරයක් වැනි නිශ්ශබ්ද ආකර්ෂණයකි. ඇගෙන් වහනේ වූයේ රාත්‍රියේ පිපෙන මල්වලින් එන ප්‍රබල සුවඳක් වැනි අමුතුම විලවුන් සුවඳකි. එම සුවඳ රොෂාන්ගේ නාස්පුඩු හරහා ගොස් ඔහුගේ මනසේ නොවිසඳුණු චිත්‍රයක් මවන්නට විය. එය හුදු සුවඳක් නොව බොහෝ කාලයක් පුරා වසා තිබූ පැරණි පෙට්ටියක් විවෘත කළ විට නැගෙන මතකයන්ගේ සුවඳක් බදු විය. රොෂාන් ඇයට ආචාර කර නැවත තම කාමරයට ගියද ඔහුගේ සිතේ ඇඳී තිබුණේ ඇගේ තියුණු දැසයි. ඇය මෙතරම් කාලයක් කොහි සිටියාද? ඇයගේ පැමිණීම පිටුපස ඇති සැඟවුණු කතාව කුමක්ද? රොෂාන්ගේ හදවතේ කුතුහලයේ බීජ වැපිරෙන්නට පටන් ගත්තේ එලෙසිනි. ඊළඟ දින කිහිපය ගෙවී ගියේ අමුතුම අයුනේ. සඳුනි සහ රොෂාන් අතර ඇති වූයේ සාමාන්‍ය වැඩිහිටියෙකු සහ තරුණයෙකු අතර ඇතිවන බැඳීමක් නොවේ. එය සමාන්තර රේඛා දෙකක් එකිනෙකා වෙත ඇදී එන්නට දරන උත්සාහයක් වැනි විය. ඇය නිතරම ජනේලයක් අසල සිටගෙන ඈත බලාමින් සිටිනු රොෂාන් දුටුවේය. ඇය තම දුරකථනයෙන් රහසින් කතා කරන විට ඇගේ මුහුණේ ඇතිවන කලබලකාරී සෙවණැලි රොෂාන් හොඳින් නිරීක්ෂණය කළේ. දිනක් උදෑසන නිර්මලා නිවසේ නොසිටි මොහොතක සඳුනි රොෂාන්ගේ කාමරයට පැමිණියාය. ඇය පැමිණියේ ඇගේ ජීවිතයේ වැදගත් ලේඛන කිහිපයක් කළමනාකර ගැනීමට තාක්ෂණික උදව්වක් ඉල්ලමිනි. "රොෂාන්, මට මේ ලෝකය හරිව නුහුරුයි. මට මගේ මේ සටහන් ටික විධිමත් කරගන්න උදව් කරනවද?" ඇය ඇගේ ලැප්ටොප් එක ඔහු දෙසට දිගු කළාය. ඇය ඔහුට සමීපව වාඩි වූාය. ඔවුන් අතර වූ අවකාශයේ කෙතරම් මල්පදයත් ඇයගේ පැවැත්මේ උණුසුම රොෂාන්ට සියුම් ලෙස දැනෙන්නට විය. එය ශාරීරික සමීපතාවයකට වඩා හදවත් දෙකක් අතර ඇතිවන චුම්බක බලයක් වැනි විය. රොෂාන් පරිගණක යතුරු පුවරුව මත ඇඟිලි හසුරුවද්දී සඳුනිගේ දෑත් ඔහුට ඉතා සමීපව තිබුණි. "මගේ ජීවිතේ හරිම සංකීර්ණයි රොෂාන්. සමහර දේවල් අපිට අවශ්‍ය විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි හැමෝම මොකක් හරි හඹා යනවා. ඒත් අපිට ඕන දේ අපේ අතට හම්බ වෙන්නේ හරිම අඩුවෙන්." ඇය පැවසුවේ ගැඹුරු සෙලෝ වාදනයක් වැනි හඬකිනි. රොෂාන් ඇය දෙස බැලුවේය. ඇගේ දෙනෙත් තුල තිබුණේ පිපාසිත මුවකු දිය සොයා යනවා වැනි අපේක්ෂාවකි. එම මොහොතේ රොෂාන්ගේ සිතේ තිබූ අම්මාගේ යාළුවා යන සංකල්පය දිය වී ගොස්. ඒ වෙනුවට තමා ඉදිරියේ සිටින අබිරහස් සහ රූමත් පෞරුෂයක හිමිකාරිය ඔහු වෙලා ගන්නට විය. ඔවුන් අතර ඇති වූයේ වචනවලින් විස්තර කළ නොහැකි ආත්මයන් දෙකක් අතර සිදුවන නිහඬ සංවාදයකි. සඳුනිගේ ජීවිතයේ සැගවුණු රහසක් ඇති බව රොෂාන්ට පසක් වූයේ එදින රාත්‍රියේය. මුළු නිවාසම නිහඬතාවයේ ගිලී තිබියදී සඳුනිගේ කාමරයෙන් යම්කිසි කලබලකාරී හඬක් ඇසුණි. රොෂාන් අඩක් විවෘතව තිබූ දොර අසලින් යන විට ඇය දුරකථනයෙන් යමකු සමග ඉතා තදින් වාද කරන ඔහුට ඇසුණි. "මට තවත් බය කරන්න ලෑස්ති වෙන්න එපා. මම දැන් ඉන්නේ මගේ නිදහස හොයාගෙන." ඇගේ හඬේ තිබුණේ වීදුරුවක් බිඳී යන විට දැනෙන තියුණු බවකි.
ඇය දුරකතනය විසන්ධි කර ඇඳමට වාඩි වී මුහුණ වසාගත්තාය. රොෂාන් හෙමින් දොරට ටට්ටු කොළේය. ඇය හිස එසවූ විට ඇගේ දෙනිත් කඳුලින් පිරී තිබුණි. ඒ මොහොතේ ඇය කෙතරම් අසරණව සිටියාදයත් ඇයි එක්කවරම රෝෂාන්ගේ උරහිස මත හිස තබාගත්තේ. සුළඟට අසූ වැල් කොලයක් මෙනි. රෝෂාන් මම මේ ප්‍රශ්නවලක තනි වෙලා ඇය පැවසුවාය. ඒ මොහොතේ රෝෂාන්ට දැනුනේ ඇගේ සිරුරේ වෙව්ලීම සහ ඇගේ හදවතේ වේගවත් රිද්මයයි. එය හුදු හැඟීමකට වඩා එහා ගිය අසරණ වූ හදවතකට ලබා දෙන ආරක්ෂාවක් සහ අනුකම්පාවක් මුසු බැඳීමකි. බය වෙන්න එපා. මම ඉන්නවා. රොෂාන් ඇගේ දෑත් අදින් අල්ලා ගත්තිය. ඒ මොහොතේ ඔවුන් අතර ඇති වූයේ නොකී රහසක් ආරක්ෂා කිරීමට බැඳුණු නිහඬ ගිවිසුමකි. ඔවුන් දෙදෙනා අතර වූ පරතරය අතුරුදහන් වී ගොස් විශ්වයේ තනි වූ ආත්මයන් දෙකක් එකිනෙකාට මුහුණ දී සිටින්නාක් වැනි හැඟීමක් රොෂාන්ගේ සිතට දැනුනි. දින දෙකකට පසු මව නිවසින් බැහැරව ගිය රාත්‍රියක මුළු ප්‍රදේශයටම විදුලිය විසන්ධි විය. අහසෙහි විදුලි කෙටීම් සමග මුළු නිවසම අන්ධකාරයේ මායාලෝකයක් බවට පත්වියා. රොෂාන් ඉටිපන්දමක් දල්වාගෙන සාලයට එන විට සඳුනි එහි ජනේලය අසල වාඩී වී සිටියා. ඉටිපන්දම් එළියෙන් බිත්තිය මත වැටුණු ඇගේ සෙවණැල්ලා මහා ප්‍රතාපවත් සෙවණැල්ලක් මෙන් දිස්වියා. ඇය සිටියේ ඊතා සැහැල්ලු සහ සිනිදු වස්ත්‍රයකින් සැරසීගෙනය. රොෂාන් ඇය අසලින් වාඩි වියා. අන්ධකාරය ඔවුන් වටා පවුරක් මින් ගොඩනැගී තිබුණි. රොෂාන්, ඔයා දන්නවද මේ අන්ධකාරය ඇතුලේ මට හරිම නිදහසක් දැනෙනවා. කවුරුත් මාව දකින්නේ නෑ. කවුරුත් මාව විනිශ්චය කරන්නේ නෑ. ඇය කුදුරා පැවසුවාය. ඇගේ හඬේ තිබූ ඒ ආකර්ශනීය රිද්මය රොෂාන්ගේ මනස අගුළු හරින්නට විය. බිත්තිය මත ඔවුන්ගේ සෙවණැලි දෙක එකිනෙකා වෙත ළඟාවනු පෙනුනි. ඉටිපන්දම් එළියේ වෙව්ලීමත් සමග ඒ සෙවණැලි දෙක එකිනෙක හා මුසු වී තනි සෙවණැල්ලක් බවට පත්වියා. එය හරියට ගින්නකට ඇදී යන ආලෝක ධාරා දෙකක රංගනයක් වැනිය. ඔවුන් අතර වූ නිහඬතාවය කෙතරම් ප්‍රබලදයත් වැසි බින්දු පොරව මත පතිතවන හඬත් ඔවුන්ගේ හදගැස්මත් එකම රිද්මයකට වාදනය වන සංගීතයක් මෙන් දැනුනි. රොෂාන් ඇගේ දෑස් දෙස බැලුවේය. ඇගේ කළු ඉංගිරියාවන් මෙදින් පෙනෙන ඒ ආලෝකය ඔහුගේ ආත්මයම ඇදගන්නා මෝහනීය බලයක් බවට පත්විය. ඔවුන්ගේ ආත්මයන් අතර වූ පරතරය කෙමින් අඩුවන්නට විය. එය සිදුවීමට මොහොතකට පෙර දැනෙන ඒ අනන්තය රොෂාන්ට දැනෙන්නට විය. හුස්ම ගැනීම පවා අමතක වන තරමට ඔවුන්ගේ මනෝභාවයන් එකිනෙක හා බද්ධ විය. ඔවුන් දෙදෙනා කෙතරම් සමීපදයත් ඒ මොහොතේ මුළු ලෝකයම ඔවුන් දෙදෙනා වටා භ්‍රමණය වනවා මෙන් දැනුනි. එය ලෝකයේ සම්මතයන්ට එහා ගිය විශ්වයේ රහස්‍ය කෙළවරක සිදුවන ආත්මීය හමුවීමකි. හරියටම දෙදෙනාගේ හදවත් එකිනෙක හා පරිපූර්ණව වෙලීමට සූදානම් වූ ඒ පරම මොහොතේ මිදුලේ ගේට්ටුව විවෘතවන හඬ ඇසුනි. මවගේ වාහනයේ ආලෝකය ජනේල වීදුරු මත වැදී කාමරය එකවරම ආලෝකවත් කළේය. එම ක්ෂණික ආලෝකය ඔවුන්ගේ මායාලෝකය බිඳ දැමියා. සඳුනි වහාම අසුනෙන් නැගිට තම වස්ත්‍රය සකසා ගත්තාය. ඇය නැවතත් අම්මාගේ යාළුවා යන භූමිකාවට පණ දුන්නාය. රොෂාන් වේගයෙන් තම කාමරයට ගොස් ඇඳ මත වැතිරුණේ ලැව්ගින්නකට හසු වූ වනයක් මෙන් දැවෙන හදවතකිනි. ඔහුට දැනුනේ තමා රහස් දොරට්ටුවක් අසලටම ගොස් එය විවෘත කරන්නට මොහොතකට පෙර ආපසු ඇද දැමුවෙකු ලෙසය. ඊළඟ දින උදෑසන සඳුනි පිටත්ව යාමට සූදානම්ව සිටියාය. ඇය මව සමග සාමාන්‍ය පරිදි සිනාසෙමින් කතා කළාය. නමුත් ඇය රොෂාන් දෙස බලන විට ඇගේ දෙනෙත්වල තිබුණේ ඊයේ රාත්‍රියේ ඉතිරි වූ ඒ රහස් පහනේ ආලෝකයයි. ඇය යන විට රොෂාන්ගේ අතට කුඩා සටහනක් ලබා දුන්නාය. මවට නොපෙනෙන ලෙස රොෂානිය දිගහැර බලුවේය. එහි මෙසේ ලියා තිබුණි. සමහර කතා වචනවලින් ලියන්න බෑ රොෂාන්. ඒත් ඒ රහස් සෙවණැලි මගේ හදවතේ හැමදාම තියේවි. මම ඉක්මනින්ම එනවා. අපේ ලෝකයේ ආයෙමත් හොයාගෙන පරිස්සමින් ඉන්න. රොෂාන් ඈත යන වාහනයේ දෙස බලා සිටියේය. වැස්ස නතර වී තිබුණද
තෙත්තු පොළවෙන් නැගෙන ඒ සුවඳ ඔහුට සඳුනිගේ මතකය නිරන්තරයෙන් සිහිපත් කළේය. ඔහු දැන් පෙරසිටි රොෂාන් නොවේ. ඔහු දැන් අසම්මතයේ සහ ආදරයේ රහස් පවුරක් මත තනි වූ ජීවිතයේ අරුමය වටහාගත් සැබෑ පිරිමියෙකි. ඔහු දනී. මේ අවසානය නෝ තවත් දවසක ආරම්භ වීමට නියමිත රහසිගත පරිච්ඡේදයක පෙරවදනක් පමණක් බව.